පින් දීම, පින් අනුමෝදන් වීම මේ දෙකම දස පුණ්‍ය ක්‍රියාවේ සඳහන් කරනවා. පින් දෙන්නත් පුළුවන් අපිට. පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. අනුමෝදන් වෙන අයට පින් ලැබෙන්න කාලයක් නැහැ. අනුමෝදන් කරන මොහොතේම පින් ලැබෙනවා. ඒ නිසා මේ පින් ලැබෙන්නේ මිය ගිය අයට විතරක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න අයටත් පින් ලැබෙනවා. තවත් කෙනෙක් කරපු පින්කම තවත් කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ඒ පින ගෞරවයෙන් අනුමෝදන් වෙන්න ඕනේ. සමහර අයට ප්‍රශ්නයක් තියෙනවානේ පින් දෙනකොට වැඳගෙනම දෙන්න ඕනේද කියලා. සමහර අය අහනවා දෙවියන්ට පින් දෙනකොට වඳින්න ඕනේද කියලා. දෙවියෝ අපිට වඩා පහළයි නම් වැඳේ නැතුවට කමක් නැහැ. හැබැයි ඉතින් Tamanට යම් මොහොතක හිතෙනවා නම් දෙවියෝ අපිට වඩා හුඟක් උසස් කියලා. උසස් අයට වඳින එක හරි වටිනවා. අනික පින්නදී පින් දෙනවා කියලා කියන්නේ රන් රිදී මුතු මැණික් දෙනවා වගේ දෙයක් නෙවෙයි. නැහැ. රන් රිදී මුතු මැණික් වල සීමාවක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මිල කලක් ප්‍රමාණයක් තියෙනවා. කවදාවත් පින් මිල කරන්න පුළුවන්ද? අනිත් එක රන් රිදී මුතු මැණික් හොරුන්ට ගන්නත් පුළුවන්. දුන්න පින අනුමෝදන් වෙච්චාම හොරුන්ට ගන්න පුළුවන්ද? ගින්නෙන් විනාශ කර හැකිද? ජලයෙන් විනාශ කර හැකිද? භාග්‍යතුන් වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි පින කියන්නේ සැපේට නම. එහෙනම් මා පුණ්‍ය භායි සූත්‍රයෙන් දේශනා කළා මහණෙනි පිනට බය නොවව් කියලා. පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපේට නම. අද මේ ජීවිතවල තියෙනවා නම් විවිධාකාර දුක් ඒ සංසාරේ අපි කරගත් අකුසල කර්ම වල විපාක. ජීවිතේ ලබනවා නම් යම් සතුටක් සැපයක්. ඒක සසර කරගත්ත පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක්. එහෙනම් අද තියෙන දුක නිවන් දකින්න තුරු සංසාරයයි කවදාවත් එපා නම් දුක ඈත් කරන ප්‍රතිපදාව තමයි පිනින් පෝෂණය වෙන්නේ. ඒක නිසා කවුරු නමත් පින්කමක් කරලා මම මෙන්න මේ වාගේ පින්කමක් කළා ඔබත් අනුමෝදන් වෙන්න කියහම. පාවහන් පැලඳලා නම් පාවහන් ගලවලා. හිස්වසුන් පැලඳලා නම් හිස්වසුන් ගලවලා. අපින් දෙන කෙනා Tamanට වඩා වැඩිමාළු උසස් කෙනෙක් නම් ඔහු ළඟ උත්කුටිකයෙන් ඉඳගෙන නැත්නම් දණින් වැටිලා දසංගලි එකතු කරලා වැඳගෙන සාදු සාදු ඔබ අනුමෝදන් කරන කුසල ස්කන්ධය නිවන් දකින්න තුරු සංසාර ගමනේ මට දුක කරදරයක් නොවෙන්නම හේතු වේවා. ආන් අනුමෝදන් වෙනකොට ඒ පින අනුමෝදන් වෙනවා.